Hey guys, මොන විදිහට අපි තවත් වීඩියෝ එකකින් ආවා. අද ගන්න තියෙන්නේ අයිස්ක්‍රීම් චැලෙන්ජ් එක. අද ගන්න තියෙන්නේ එලිෆන්ට් හවුස් එකෙන් ආපු ස්ට්‍රෝබෙරි බ්ලාස්ට් එක. මේ තියෙන්නේ එක. වොන්ඩේ බා. ස්ට්‍රෝබෙරි බ්ලාස්ට්. මේක මිල ගියොත් 120යි. මේ ගත කීල්ස් එක. ඉතින් අපි කොහමරි අයිස්ක්‍රීම් චැලෙන්ජ් එක ඉක්මනටම ගන්න එක්කන තමයි පිනන්නේ. අපි විනාඩියක් ඇතුළත කන්න ඕනේ ඒක. පොඩි එකකට මේක අවසන් කියන්න. අම්මා මගේ එක කැඩිලා යාළුවනේ. දැන් අද අයිස්ක්‍රීම් මාරු කරා. කවන්නේ ඔහොම කන්න. කක්කන. එන්දක් වගේ තමයි කන දිද්දේ. කවන්නේ. අයින පටන් ගමුනේ. පටන් ගමු. ඔන්න ටයිමින් දාන්න. මේ යාළුවෙක් කැඩිලා මගෙත් කැඩිලා හැන්දක් නොවහින හැන්දක්. හන්දක් ගන්න. එහෙනම් අපි හැන්දක් කරගෙන හන්දක් කරගෙන ඉන්න යාළුවා. අපි යාළුවනේ කැඩිච්ච එක ගන්න හැන්දකුත් නැමින් තියාගත්තා. ඉස්සෙල්ලා හොඳ එකම. මගේ නම් දෙකම දිය වෙලාවක්. යා බලන්න ඕනේ. මම ෆෘට් ට්විස්ට්. සේරම කන්න ඕනේ. මම බලන්න. සේරම කන්න. ඉවරයි. ඒක චැලෙන්ජ් එකක් නෑ නේ. හැබැයි රහයි හොඳ එක. අපරාධ දෙපෙදී ඉන්නීම ගන්න කියන්නේ චැලෙන්ජ් එකක්. අපි නම් මේක අස්තන් එලානේ ඉතින් අපි දැන් චැලෙන්ජ් එක කරා අපි කොමාරි එකයි බලද්දි දෙන්නගෙම කටේ ගානට සමසමව තිබ්බේ. ඒක ඉතින් අපි ජය පරාජය ජය පරාජය නැතුව සමදේ දෙන්නටම දැන් දුනා වගේ කන්න වෙනවා. අපි යාළුවනේ ගියා ලුණු දාගමු හැඳි දෙයක්. උඹ හැන්දක දෙන්න. හරි. බ්ලැක් මැජික් කියලා කියනවා. බ්ලැක් මැජික් එක දාගන්න. මේ යාළුවනේ බ්ලැක් මැජික් එක. දැන් ඉතින් මේකට දාන් තියෙන්නේ මේ කිරි පැකට් එක. අයිස් පැකට් එක වෙලා. ඒක කපන්න. ඕයි යාළුවනේ. කපේ. මම ඉතින් දැන් ලුණුයි බ්ලැක් මැජිකුයි කිරි අයිස් එකයි. දාමු. දෙන්නම කන්න වෙනවනේ ඉතින්. කවන්නේ දාන්න. ඒ කිරි මියා. වතුර වගේ. වතුර කගේ. මම කරන පළවෙනි කට්ටිය වෙනදිනේ. අපි අපි යාළුවනේ. විනාගි. පුරණේකදී විනාගි ඉඳන්නේ. ඔඩි කරගමු යාළුවනේ. කලවම්. ශ්‍රී ලංකන් කිරි පැකට් අයිස්. අම්මෝ. මොනේ මේ පැත්තෙන් තාලමු. දෙන්නන්නද ඊළඟ අවසානයේ තුනේ කිරි ටිකක් බොන්න ඕනේ නෑ. නෑ නිකන් නෑ කන්න නේ. තියෙන්නේ කාටවල් දෙකක් නම් කෑනේ යාළුවනේ. නෑ කන්න ඊයේ කවුද ඇදීම ගන්නවද නෑ මම එක හැන්දක. නෑ සමසම ගන්නවා හැන්දි දෙක. මම කනකම් මමත් ගන්නවා නෑ ඔයා කනකම් මමත් ගන්නවා හැබැයි යාළුවනේ නිකන් ගම්මිරිස් දාලා වගේ නිකන් පෙන්වන්නකෝ යා කට්ටියට ලුක් එක බලන්න. වැඩි දන්නේ අපි
තවුඩ මේක ඇතිනේ. ඇති. එහෙනම් ඉතින් ඔන්න අයිස්ක්‍රීම් චැලෙන්ජ් එක පරාද එක්කෙනාට කන්න තිබෙ චැලෙන්ජ් එක දැන් අපි එහෙම කරමු. මේ පස්සේ කරලා ෆස්ට් කාඩ්. දිනෙක කියලා කටවල් දෙකයි. තව දිනෙක කියලා කටවල් තුනයි. හා. මේ කරමුනේ. සාධාරණයි. මම තමයි තේරුම් සරලයි ගන්න. ආසි හොඳයි. ඊන බැක්තුනේ. මේ යාළුවනේ අයියෝ යාළුවෝ ගිලක් වගේ. කතාවතුනා ලුණු දැන් මෙදි මන්න මුලින් කන්න ඕනේ. ඔව් කවන්නද ඒ ජුන්න මොක කණේ යාළුවන්ට දෙන්නන්නේ හොඳට ගන්න හැදෙද හොඳට දින කන්න පුළුවන් මේ යාළුවන්ට මේ හැදෙද අරන් දෙන්නන්නේ මේ අපි ඉල්ලා අස්සුනේ. නෑ නෑ කන්න තාගිලා අපිට මේ යාළුවන්ට ආවාගේ වෙන්නේ ඔව් මදි වගේ නෑ. තියා ගන්නනේ වැඩි පුරේ ඔන්න. ස්කන්දේ ඊමි නුරායි මොඩල් දීද මදි නෑනේ මේ වැක්කිරෙන්නේ අමුතු විදියකට මේ දැක්කා. අනේ ඇති. නෑ තුනා අග්ගා ගන්න මෙන්න යාළුවනේ. ඊයේ තව ටිකක් ලුණු දාන්න තිබ්බ හැබැයි අපේ තුන්වෙනි කට ලෝගෝට ගන්න ඕනේ මටත් ගන්න ඕනේ හරි නනේ අපි චැලෙන්ජ් එක ඔයා කරන්නද? නෑ ඉතින් මම පේපර් සීට් කරලා දින්න මගේ හැන්ද ගන්නකො ඔය දෙකක් කන්න. හැන්ද ගන්න කමන්නේ නැද්ද ඔන්න. මගේ හැන්ද දින්න සුපිරි. අර වගේ පළදෙලා ගාපු කිරියකට වඩා නම් කිරියකට වඩා හොඳද හොඳයි දුන්නු ඔයාද මානස් ඒ කිසි කෙලි ඒක නෑ හරියද සුපිරි. හැබැයි අමුතු රාත්‍රියම ලුණු නැත්තම් හොඳයි තව කට කන්නෝ කවු කන්න. ආ මට මේ කටක්ක ආහා මේ තව ගන්න. නෑ වගේ නිදුද මේක පාට ගන්න එහෙනම් මම අවසාන කඩ ගන්නවා මගේ ප්ලෑන් කරනවා වගේ මම වැඩි ගන්න හොඳ නෑ මේ නොයාලුන අපි මේ ඇඩ්‍රස් එක දාන්න ඔයාලා ඉන්න නෙස්කේෆ් එක අපි රයිස් කෑක් කාලා යන්න. මම ගන්නනේ අවසාන කඩ ඇඩ්‍රස් එක දාන්න යාළුවනේ මේ මල ගෙදරට එන්න. පොඩ්ඩක් යාළුවනේ මේ ටික වක් කරගෙන ගන්න ලුණු ටික වගේ ටික ගත්තිනේ. සුපරි. ඉතින් වැඩි අමන්නේ කාඩියක් කමු. හරි මගේ දෙක ඉවරයි එහෙනම් ඉතින් අපි මේ විදිහටම මේ පරාදයක් කියන දෙන්නටම ගන්න උනා දෙන්නම ඉතින් සමයි එකේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් ගිහලා සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක ලයික් එකක් දාලා අලුතෙන් එන වීඩියෝ බලන්න බෙල් අයිකන් එක ඕල් කරන්න. කට්ටිය ෂෙයා කරන්න එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු